හෙළුවෙන් වගේ එන ලේලන් බස් මෙන්න මේ වගේ මනමාලිය වගේ අන්දලා ගන්න එක වෙනම කලාවක්. ඒ කලාවක් විදියට දකින මිනිස්සු සැලුට් කරනවා. ඉතින් නොදකින මිනිස්සුත් ඉන්නවා. ඉතින් හැබැයි ඒ කලාව මිනිස්සුන්ට හානියක් නොවන විදියට අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද රටේ නීතියක් තියෙනවා. ඒ නීති වලට ගරු කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම එක්ක හෙළුවෙන් එන දේවල් මේ වගේ ලස්සන කරන්න පුළුවන් නම් ඒක හරිම ලොකු දෙයක්. ඉතින් මෙන්න මේ බස් එකේ අදාම මලයා. ඉතින් මෙයාලගේ තමයි බස් එක. ඉතින් බස් එක ලස්සනට හදලා තියෙනවා වගේම බස් එකේ තියෙන ආරක්ෂාවල් අනිත් මිනිස්සුන්ට ඒ ලැබෙන්න ඕනේ හැම දෙයක්ම ඒ විදිහටම තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. පොඩි කතන්දර ටිකක් එහෙට මෙහෙට ගහලා තියෙනවා ලයිට් එකම ආසයි. ඉතින් මේකත් ඇත්තටම ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙන මේ ට්‍රිප් යන්න මේ අපේ ළමයි හරිම ආසයි මේ වගේ බස් වල. ඉතින් ඒක කලාවක් බං. එක එක්කෙනා දකින විදිය වෙනස්. මම දකින්නේ ජපන් බස් වල ගැන. නමුත් මම ලේලන් බස් කියන එකටත් මේ අකමැත්තක් නැහැ. ඉතින් එහෙම හෙළුවෙන් වගේ එන එක මේ වගේ ලස්සනට හදලා තියෙන එක සුදි. සුබ දවසක්. අනිවාර්යයෙන්.